තෙරුවන් සරණයි යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ අතිවිශිෂ්ටතම පුරාතන චරිතයක් වුණු රාවණා රජු ගැන සහ ඔහු භාවිතා කරා කියන ලද අභිරහස්යානයක් ගැන. එනම් දඩුමොනරයයි. රාවණා රජු ලංකාවේ රාක්ෂ සම්ප්‍රදායේ විශිෂ්ට රජෙක්. රජරටේ රාවණා කතා අනුව ඔහු විශිෂ්ට විද්‍යාඥයෙකු, සංගීතවේදියෙකු සහ අභිජනන බලයකින් පිරුණු රජකි. ඉන්දියානු රාමායන කතාමාලාවේදී ඔහු ප්‍රබල විරුද්ධ චරිතයක් ලෙස සටහන් වෙලා තියෙනවා. එහෙනම් ඔහුට අයත් කියන දඬුමොනරය කියන්නේ මොකක්ද? ජනප්‍රවාදවලට අනුව දඬුමොනරය කියන්නේ පුරාතන විමානයක්, අරුම පුදුම ගුවන් යානයක්. මේකෙන්ම තමයි රාවණා රජු සීතා දේවියව ඉන්දියාවෙන් ගෙන ආවේ කියලා කියනවා. දණ්ඩු කියන්නේ බමරුන්ගේ ගගක් වගේ ශබ්දයක්. මොනරේ කියන්නේ ඒ ආකාරයට මොනරෙක් වගේ පෙනුමක්. සමහරුන් කියන විදියට මේ යානය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලය, වායු පීඩනය හා සර්වනායක ශක්ති බල නිසා කියලයි. ඉන්දියාවේ විමානික ශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ මේ වගේ විමාන ගැන සවිස්තරව සඳහන් වෙනවා. පුෂ්පකා විමානය, රුක්මන විමානය සහ සුන්දර විමානය වැනි නාමයනුත් එම යානා හඳුන්වලා තියෙනවා. මේ ගැන කියවන්නේ වායු පීඩනයෙන් සහ වායු මණ්ඩලයේ බලයෙන් යානාපාවෙයි. ඒවාට 16 වර්ගයක් තිබුණා කියලාද කියවෙනවා. විද්‍යාත්මක පර්යේෂණට අනුව මෙවැනි තාක්ෂණ අපූරුයි. නමුත් අභිසංස්කෘත ලේඛනවලට වඩා තොරතුරු හරිහැටි තහවුරු කරගන්න අමාරුයි. ලංකාවෙත් මේ ගැන විශේෂ ඉඟි කීපයක් තියෙනවා. විජයගිරි සහ විශ්‍රාමශාලා කඳවුර රාවණා ගුවන්තොටු පොළවල් බවට සැලකෙන ප්‍රදේශ. අම්බුලුවාව, රාවණාඇල්ල, රාවණා ගුහාව මෙවැනි තැනැත්තාගේ සන්ධාන බවට සැලකේ. පුරාවිද්‍යාඥයෝ කිසිදු තෘප්තිදායක සාක්ෂියක් හඳුනාගෙන නැති නමුත් ජනප්‍රවාද, සංස්කෘතික ලේඛන සහ දේශීය කතන්දර මෙවැනි යානයක් පිළිබඳ දැඩි උනන්දුවක් තවමත් පවතිනවා. එහෙනම් යාළුවනේ, රාවණා රජුගේ දඬුමොනරය එය ඇත්තටම පුරාතන විද්‍යාත්මක යානයක්ද නැත්නම් ජනපදයක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබටයි. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. ඔබ හිතනවාද පුරාතන ලෝකයේ අපි නොදන්නා තාක්ෂණයක් තව තිබුණා කියලා? මේ වගේ වීඩියෝ තවත් බලන්න කතාලෝකය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඔබ සැමටම ජය වේවා.